දැන් මට කියන්න බලන්න මේ උපාසකම්මලා බහුතරයක් ඉන්නේ උපාසකම්මලානේ. ස්ත්‍රියක් බවට පත් උනේ පිනකටද පවකටද? ඈ මුන්දලා බලපල්ලකෝ. පවකටලු. පවකට නම් ඔයගොල්ලෝ උපදින්න ඕන සතර අපායේ. පිනක් නිසා තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. මේ වෙච්ච දේ තේරෙන්නේ නැහැ. Taman දාගන්න හදන පල්ලෙහාට. පිනක් නිසා තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. මනුස්ස ලෝකේ ගැහණියෙක් වුණත්, පිරිමියෙක් වුණත්, නපුංසකයෙක් වුණත් පෙර පිනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ එනකොට රූප 30ක් පහළ වෙනවා. ප්‍රතිසන්දි සිතත් එක්කම රූප 30ක් පහළ වෙනවා. ඔක්කාන්තික්කනේ නාම රූපං. ඔක්කාන්තික්කනේ කියන්නේ ප්‍රතිසන්දිෂ්ඨනේ. නාම රූපං කියන්නේ ප්‍රතිසන්දි විඥාණය කියන සිතයි රූපං කියන්නේ රූප 30යි. එයි මම තුනක් දික් කළේ. 10 ගොඩවල් තුනක්. කාය දසකය, වත්තු දසකය, භාව දසකය කියලා තුනක් එනවා. ඒ 10 තුනේ හරිද? එකක් තියෙනවා මොකද්ද? භාව දසකය. ඒ භාව දසකේ ඉත්තීන්ද්‍රිය රූපේ තිබුණොත් ගැහණියෙක්. පුරුෂේන්ද්‍රිය රූපේ තිබුණොත් පිරිමියෙක්. කතා තේරුණානේ? ඔය මහත්ය නැගිටින්. මෙතන මහත්ය. ඊට පිටිපස්සේ උපාසකම්ම නැගිටින්. ඔව්. දෙන්නම නැගිටින්. මුන්ද බය වෙලා පිරිමිය නැගිටිනවා. අනේ. හරි. ඔය දෙන්නම ගිය ජීවිතේ දෙවියෝ දෙන්නේ. කවුද? දිව්‍ය ලෝකේ දෙවියෝ දෙන්නේ. දෙන්නම දෙවියෝ. හරිද? දෙන්නම චුත වුණා. මොකක් වුණාද? චුත වුණා. අවසාන සිත මොකක්ද අම්මලා? චුති සිත. මේ ජීවිතේ අරයාගේ අම්මාගේ කුස ඇතුලේ මෙයාගේ අම්මාගේ කුස ඇතුලේ ප්‍රතිසන්දි ලැබුවා. පළවෙනි හිත මොකද්ද? ප්‍රතිසන්දි විඥාණය. දෙන්නටම ආවේ සිත් දෙකක් නේ. ඇයි මෙයා පිරිමියෙකුනේ අරයා ගෑණියෙකුනේ? මාර වැඩි. දෙන්නටම ආවේ සිත් දෙකක්. බැසගත්තේ සිත් දෙකක් මව කුස් වලට. මව කුස ඇතුලට. අරයා ගැහණියෙක් වෙලා මෙයා පිරිමියෙකුනේ කොහොමද? අරයට භාව රූපවලදී උදව්වට ආවා කවුද? ඉත්ති භාව රූපය. මෙයාට ආව මොකද්ද? පුරුෂ භාව. ඇයි එහෙම ආවේ? දෙන්නම පෙර ජීවිතේ දෙවියෝනේ, පිරිමි දෙවියෝ. හරිද? අර දෙයියා ඉන්නෝ නේද? පිටිපස්සේ ඉන්න දෙයියා. පිටිපස්සේ ඉන්න දෙයියා ළඟින් දිව්‍යාංගනාවක් එහෙම යනකොට කරලා බැලුවා. හොරෙන් බැලුවා. ඒ දිව්‍යාංගනාවගේ ඇඟේ ලස්සන තැන් නේද? අතන ලස්සනයි. මෙතන ලස්සනයි. ඉස්සරහ ලස්සනයි. පස්ස ලස්සනයි. මූණේ වල්ල ගහනවා. කොණ්ඩේ දිගයි. ඇහි බැම මෙහෙමයි කියලා හිත හිටියා. තේරුණේ? අන්න ඒ රාගී සිතුවිලි භාවිත බහුලීකృత කළ නිසා මනුස්ස ලෝකයට එන්න පෙර පිනක් තිබුණත් භාව රූපයට ආවේ මොකද්ද? ස්ථಿತಿති ඉත්ති ඇලෙන වැඩිකම නිසා ඇලීම වැඩි. ඇලිලා මොකද වෙන්නේ? භාව රූපයට ඉත්ති භාව රූපය ආවා. මේ දෙයියා ළඟින් දිව්‍යාංගනාව ගණන් ගන්නෑ. හීනෙන් ගියපු වාතයක් තරමටවත් ගණන් ගන්නෑ. අද කිව්වේ? දිව්‍යාංගනාව ළඟින් ගියාට හීනෙන් ගියපු වාතයක් සයිස් එකටවත් ගණන් ගන්නෑ. don't care. හරි. එහෙම ඉඳලා මොකද වෙන්නේ? එයා රාගය බහුලීකృత කරපු නැති නිසා එයාට පුරුෂ භාව රූපය ආවා. එයා පිරිමියෙක් වුණා.